මේ තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බානගොඩ ග්‍රාමයට යාබදව තිබෙන කෙම්පනාවත්ත ප්‍රදේශයේ පුංචි දිය ඇල්ලක්. මේකට කියන්නේ කෙම්පානා ඇල්ල හෙවත් කෙම්පනා ඇල්ල කියලා. මේ ඇල්ලට එහෙම කියන්නට හේතුවකුත් තිබෙනවා. ඒ තියෙන්නේ ආදි ජනප්‍රවාදයේ අනුව කෙම් ගැන අපේ බොහෝ දෙනා කතා කරනවා. ඉතින් කෙම්පානා ස්ථානයක් නිසා, කෙම්පානා ඇල්ලක් නිසා මෙට කෙම්පානා ඇල්ල හෙවත් කෙම්පනා ඇල්ල කියලා පාවිච්චි කරනවා. මේ ඇල්ල තියෙන ප්‍රදේශය තියෙන්නේ බඹරබොටු ගඟේ. අපි හිතන විදිහට මෙම ස්ථානට කවුරුවත් තවම ඇවිල්ලා නැහැ. සංචාරකයන් මේ ගැන දන්නේත් නැහැ. මෙතන තියෙන විශේෂත්වය තමයි අක්කර 3ක පමණ මහා විශාල ගල් තලාවක් තිබෙනවා. ඒ ගල් තලාව තුල ඊටාත්ම අලංකාර විදිහට හැදිච්ච ස්වභාවික නිර්මාණ වෙච්ච ගල් බලවල් තිබෙනවා. දැන් ඉතින් මෙම ස්ථානීය සංචාරකයන් ඊටාත්ම වැදගත් වෙනවා. ඉතින් අපි සංචාරකයන් නොදැක්ක තැනක් ගැන තමයි අපි දැන් මේ කියන්න හදන්නේ. සංචාරකයන් නොදැක්ක නිසාමද දන්නෙත් නෑ මේකේ මේ තියෙන සුන්දරත්වය ඊටාත්ම හොඳින් ආරක්ෂා වෙලා තිබෙන්නේ. ගල්තලාවේ තියෙන මහ ගැඹුරු වලවල්, ඒ වගේම තැන් තැන් වලින් ගලා බසින දිය පාරවල් මේ ස්ථානයේ තිබෙනවා. ඉතින් මේ දිය පාර මේ ගල්තලාව මේ සියල්ල තියෙන්නේ බඹරබොටු ගඟේ. බඹරබොටු ගඟ ඊටාත්ම සුවිසල් ගංගාවක්. නමුත් මෙම ස්ථානයේ දිහා බලනකොට ගල් අතරින් ගලා බසින ජල ප්‍රමාණය ඊටාත්ම අඩුයි. ඒ නිසා මේ සුන්දරත්වය ඉතාම හොඳින් කැපිලා පේනවා. ඉතින් සංචාරකයින්ට මෙහෙ එන්න පුළුවන්. ඉතින් හැබැයි තව දෙයක් කියන්න ඕනි. සුන්දර තැනක් වගේම අලංකාර හොඳ වටපිටාවක් තියෙනවා වගේම යම්කිසි අවදානමකුත් මේකේ තියෙනවා. එමක් නිසාද ස්වභාවිකව හැදිච්ච ගල් පර්වතයේ තිබෙන ගල් වලවල් අවදානම් සහිතයි. ඒ අර ජල පහරත් එක්ක ගලාගෙන ඇවිල්ලා තියෙන ලස්සනට හැදිච්ච ගල්. ඒ වගේම ගල් වලවල් තැන් තැන්වල තිබෙනවා. ඉතින් අපි ඔබට කියන්නේ එන්න මෙහාට ඇවිල්ලා සංචාරක ප්‍රදේශයක් විදියට මේ ස්ථානේ බලන්න බලවිරලා මේකේ පහසුකම් අත්විඳින්න. ඒ වගේම මේකේ තියෙන සුන්දරත්වය අත්විඳින්න. නෑවට කමක් නැහැ. හැබැයි ඉතින් අපේ සංචාරකයන් තියෙන ලොකු දුර්ලභකමක් තමයි අපේ රටේ සංචාරකයන්ට යම් තැනක් හඳුන්වලා දුන්නොත් ඒගොල්ලෝ එතෙන්ට එන්නේ සංචාරකයෝ විදිහට මේකේ තියෙන සුන්දරත්වයේ විඳින්න පමණක් නෙමෙයි සමහරලාවට ඒ අය සතුට විනෝද වෙනුවෙන් මෙහෙනවා. ඉතින් මෙතෙන්ට ආවට කමක් නැහැ. එහෙම නමුත් එතෙන්ට ඇවිල්ලා දරලා ඔබගේ සතුට විනෝදයේ විදගෙන අවසානයේදී මෙම ස්ථානය විනාශ කරලා යනවා නම් ඔබ සංචාරකයෝ නෙමෙයි. අපේ ස්වභාවික පරිසරය, අපේ සුන්දරත්වය ආරක්ෂා කරන්න ඕනි. එම තමයි. ඒ නිසා අපි ඔබට කියන්නේ මෙම ස්ථානට එනවා නම් ඇවිල්ලා පරිසරය ආරක්ෂා කරන විදිහට ඇවිල්ලා කාලා බීලා විනාශ කරලා බෝතල් කටු දාලා ප්ලාස්ටික් බෝතල් දාලා විනාශ කරන්න එපා. දැනට කියන්න දෙන හොඳම දේ මොකද්ද? මෙම ස්ථානයේ එවැනි කිසිම දෙයක් දැනට නම් පේන්නවත් නැහැ. ඒ මොකද සංචාරකයන් නොයන් නිසා වෙන්නට පුළුවන්. ඔබ එන්න ඇවිල්ලා මෙහි නාන්න. හැබැයි පරිසරයට හානියක් නම් කරන්න එපා. ඒක තමයි අපි ඔබට කියන්න තියෙන විශේෂම කාරණාව. උදේ පාන්දර આવොත් මේ පරිසරය හරිම සුන්දරයි. සිසිල් ගතියක් තිබෙනවා. දහවල් කාලේ ගල්තලාව රත් වන විට යම්කිසි දැඩි රසණයක් තිබෙනවා. නමුත් සවස් භාගයේදී ඒ තත්ත්වය නැවත වෙනස් වෙලා යනවා. රත්නපුර හෝ පැල්මඩුල්ල ප්‍රදේශ සභාවට පුළුවන්කමක් තිබෙනවා මේ ප්‍රදේශයේ සංචාරක ප්‍රදේශයක් බවට පත් කරන්නට. හැබැයි ඒ සඳහා සුදුසු සහ විධිමත් ක්‍රියාමාර්ග ගැනීම ඔවුන්ගේ වගකීමක්. පරිසරයේ සුන්දරත්වයේ විඳීම වගේම පරිසරය ආරක්ෂා කිරීමටත් අපි මිනිසුන් විදිහට ආයතන විදිහට අපි වගකීමට බැඳෙන්න ඕනි. ඉතින් ඒ නිසා අපි ඔබට කියන්නේ රත්නපුරේ වැනි සංචාරක ප්‍රදේශයක පවතින මේ කෙම්පානා ඇල්ල හෙවත් කෙම්පනා ඇල්ල බලන්න ඔබට එන්න. ඇවිත් ඒ පරිසරයට හානි නොකර මේ සුන්දරත්වය ආරක්ෂා කර මෙම ස්ථානයෙන් බැහැරව යන්න. ඉතින් තවත් දිනක අපි මෙහි නාලිකාව වෙනුවෙන් මෙවැනි සුන්දර ස්ථානයක් රැගෙන ඔබ වටෙනවා.